2023 මම මේ සියල්ලම හැන්සාට්ගත කරනවා. 2023 සැප්තැම්බර් 22 සහ 23 කියන දින දෙකේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා the private visit of HE the president to Wolverhampton and London UK. මෙතන තිබෙනවා ගරු සභාපතිතුමියනි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ private visit එකක්. මේක තියෙනවා ඒකට අනුව ඒකේ තියෙනවා as requested by the presidential secretariat. Appreciate if you could kindly make the following arrangements. Reserve 2 rooms at the Hotel Hilton in Birmingham. Make reservation for lunch on 22nd September 2023 at the Hotel Hilton in Birmingham. Reserve suitable accommodation at Hotel Landmark in London. So and so. එතකොට ඒකට ගරු සභාපතිතුමීනි ඒකට අමතරව රනිල් වික්‍රමසිංහ මහතාගේ එම private visit of HE the president ඒකේ delegation එකක් තිබෙනවා 10 දෙනෙක්. ඒ private visit එකේ හැම කෙනාටම අදාළ කරන වියදම් මෙතන වියදම් කියන්නේ වෙන් කරපු rooms ඒ ඔක්කොම දාලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන මුදල් ඉල්ලලා ලියවලා තිබෙනවා. ලන්ඩන් හයි කමිෂන් එකෙන් ඉල්ලලා වෙලා තියෙනවා මොකක්ද? 2023 අගෝස්තු 17 most urgent strictly confidential. ඒකේ තියෙනවා it would be appreciated if urgent approval and allocation could be granted for the expenditure of 39,345 sterling pounds to the visit. Please, in addition to the above, the mission would appreciate urgent approval and allocation from the Ministry for 1,680 sterling as reservation for accommodation for Chief of Protocol and accompanying protocol office in London. මේ සඳහා යවනවා Foreign Ministry of Sri Lanka 7 September 2023. එකේ තියෙනවා please find attached at annex I revised budget estimate for the visit. The budget has been amended to add 20% VAT for reservation of the VIP suite on arrival and departure. Accordingly, revised budget estimate is 40,445 sterling. Attached at Annex 2 is the budget estimate for the expenditure related to Chief of Protocol and the Protocol Officer, which amount to 1,680. එතකොට ගරු සභාපතිතුමීනි මේ විදියට පෞද්ගලික සංචාරයක් සඳහා කියලා පැහැදිලිව පටන් අරන් වියදම් කරලා තිබෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් ස්ටර්ලින් පවුන්ස් 140,000ක් මෙතන තිබෙනවා ඒක ලංකාවේ මුදල රිලීස් කරලා තිබෙනවා හරියටම ගත්තොත් ලක්ෂ 162ක් මිලියන් 16කුත් 2,70,572,783ක් නිකුත් කරලා තිබෙනවා සැප්තැම්බර් 12 වෙනිදා 2023. දැන් මම ඔබතුමීට නිතරම කිව්වා මේක private visit of the president තමයි පටන් ගත්තේ. හැබැයි දැන් අපිට ලියුමක් හම්බ වෙනවා ගරු මැතිණිය secretaries bureau මම හිතන්නේ මේක presidential secretariat වෙන්න ඕන. ඒකෙන් එනවා මොකද chief account procurement. ඒකේ private visit අයින් කරලා official program United Kingdom. This is to inform you that the following official of the presidential secretariat has travelled to the United Kingdom from 21st to 24th September 2023 as a member of HE the president's delegation. Ms. Andra Pereira private secretary president. දැන් මම මේක හලබ බලුවා මේ private visit එක එකපාර official උනේ කියලා. මේ මොන හරි දෙන claim එක ගන්න. මම හිතන්නේ. මොකද private visit එකේ claim එක ගන්න බෑ private secretary. අවසාන ගත්තොත් වෙලා තියෙන දේ තමයි රනිල් වික්‍රමසිංහ මහතාගේ සයිතුමාගේ බිරිඳගේ පෞද්ගලික සංචාරයක් සඳහා ස්ටර්ලින් pounds 40,000 ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් ලංකාවේ මුදලින් මිලියන 16ක් වියදම් කළා තියෙන එක ඒක ඉතා පැහැදිලිවම ප්‍රයිවට් විසිට් කියලා පටන් අරන් අවසානනකොට ඒක ඔෆිෂියල් විසිට් එකක් විදිහට වෙනස් කරන්න උත්සාහ කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා දැන් ෆෙරාරි කොහොමත් හැප්පිලා තියෙන්නේ. දැන් අපි ඒ නිසා හෙට ස්ටේට්මන්ට් එකක් දෙනවා කියලා අරන් බටලන්දගෙන අපි දැනගන්න කැමතියි. මේක අපරාධමය වරදක්. අපි හිතනවා විශේෂම විදේශ අමාත්‍යාංශය කොහොමද මේ මුදල් වියදම් කරේ? විදේශ අමාත්‍යාංශයේ මුදල් බාර ලේකම්වරියක් ඉන්නවා, අදාළ නිලධාරීන් ඉන්නවා. කොහොමද රාජනායකයාගේ හරි පෞද්ගලික මේවට රජයේ මුදල් වියදම් කරේ. ඒ නිසා මේක අපි හිතනවා අපරාධමය වරදකුත් තිබෙනවා කියලා ගරු මැතිණියනි. ඒ නිසා අපි විදේශ අමාත්‍යාංශයේ නිලධාරීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා එතුමා ඇතුළු මේ පිළිබඳ පරීක්ෂණ කරන්න කියලා. අපි ලැජ්ජ වෙනවා ගරු මැතිණි. මේ දුප්පත් රට එයාම බංකොලොත් කරපු රට මේ. තමන්ගේ පෞද්ගලික සංචාරයකට ඔබතුමී බැලුවොත් බට්ලර්ට ගෙවනවා for 2 days 2,000 pounds. මේ බිල් තියෙනවා බට්ලර්ට ගෙවනවා 2,000 pounds for 2 days. රට විනාශ කිරීමට අමතරව මේ රටේ මහජන ධනය ඊටාම කැත ආකාරයට පෞද්ගලිකව පාවිච්චි කරපු මේ පුද්ගලයන් සම්බන්ධව මෙරට ජනතාව දැනගත යුතුයි. අපි දිගටම මේක හෙළිදරව් කරනවා. රාජ්‍ය මුදල් මේව අවභාවිතා කිරීමක්. එම නිසා මේ බලාපොරොත්තු වෙන මේ පිළිබඳව ඇමතුමාගෙන් අද හෝ නැත්නම් ඉදිරියේදී හෝ මේ පිළිබඳව අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගනී කියලා අපි බලාපොරොත්තු වෙන විශේෂයෙන් මේ පිළිබඳව අපරාධමය වරදක් මෙතන තිබෙනවා. ඒකට සම්බන්ධ නිලධාරීන් සම්බන්ධ කරගෙන යම් පරීක්ෂණයක් ආරම්භ කරලා. බොහොම ස්තුතියි.